හැමෝටම සුබ දවසක්. හැමෝම පිළිගන්නවා travel Europe with DK YouTube channel එකට. ඉතින් අද අපි ආවිල්ලා තියෙන්නේ ලස්සන ලොකේෂන් එකට. ඔයාලට පෙන්නන්නම් ලං කළා. මේ තියෙන්නේ මේ වගේ තමයි පිටි හදන්නේ. මේ තාම මේවා පොඩි කරල් තියෙන්නේ. ඉතින් මේ ගොඩක් එන ලොකු යායක් තියෙනවා. මේ කර දහස් ගණන් ලොකු යායවල් තියෙන්නේ. ඉතින් ගොඩක් ලස්සනයි. ඉතින් අද නිවාඩු දවසේ පොඩ්ඩක් ඇවිදින්න ආවා. මායි වයිෆු යන්නේ අර කහපාට තියෙනවා මල් මේ කාලේට තමයි මල් පිපෙන්නේ. ඉතින් ලස්සනයි මේ පැත්ත. මෙතන තියෙනවා ළඟම තැනක් ඒ උනාට යන්න බෑ මේ තිරිඟු යායේ හින්දා යන්න විදිහක් නැහැ. අතන අයිනේ ට්‍රේල් පාර අයිනේ තියෙනවා මේ යන්න තැනක්. ඉතින් එතෙන්ද යන්න තමයි යන්නේ. දැන් අපි මීටර් 500ක් විතර මෙතන නම් මීටර් 500ක් විතර ඈත තමයි මේ තියෙන්නේ ස්ටේෂන් එක. එතනින් බැහැලා මේ ටක් ගාලා යනවා මේ ෆොටෝ ටිකක් ගහගෙන මේ ආපහු තව පැයකින් තියෙනවා ට්‍රේන් එක. ඒකේ ආපහු යන්න පුළුවන් අපි ඉන්න සිටි එක. ඉතින් කිලෝමීටර් 10ක් විතර මේ ගම ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. මේ පේනවද? මේ කුණු දාලා මිනිස්සු වාහන වලින් ඇවිල්ලා කුණු දානවා. මේ ඕන තරම් තියෙනවා කුණු. මේ ඩස්බින් ඕන තරම් තියෙනවා තැන්වල ඒ වගේ දාන්න නැතුව මේ වගේ පාළු තැන් වලට ගෙනත් දානවා. ඉතින් සමහර ඉන්නවා එක එක චරිත ඉන්න හැමතැනම ඉන්නවනේ. හොඳ මිනිස්සු නරක මිනිස්සු ඔක්කොම මේ අද එච්චර අවුව දවසක් නෙමෙයි වුණාට ලස්සනයි. අද හවස වහිනවා කියලා දාලා තියෙනවා. ඒ වුණාට තාම නම් මේ අඳුරු කරලා තියෙනවා. මේ අවුව වටනවා නම් ටික ලස්සනයි මීට වඩා ලොකේෂන් එක. මේ අපි බලමු එතෙන්ද ගිහිල්ලා. දැන් නම් ළඟයි. අර තියෙන්නේ මේ මල්. ඉතින් මේ මල් පිපෙන කාලේ ලස්සනයි. මේ වගේ තෙල් හදනවා. තෙල් නිකන් ලංකාවේ පොල් තෙල් තියෙනවා වගේ මේ තෙල් වර්ගයක් තමයි මේ වගේ හදන්නේ. අපි දැන් ට්‍රේන් එකේ තමයි ආවේ. ට්‍රේන් එකෙන් ඇවිල්ලා බැහැලා මේ අනිත් පැත්තට තව ට්‍රේන් එකක් යනවා. තව පැය දෙකකින් තමයි අපි යන ට්‍රේන් එක ආපහු එන්නේ. ඉතින් මම දිගට වීඩියෝත් එක්ක ඇතුළේ ඉන්න. මම පෙන්නන්න ඉස්සරහට තව ගොඩක් ලස්සන තැන් වලට යනවා. මේ අපි දැන් හිතෙන් ඇවිල්ලා තියෙන ලස්සනයි. හැබැයි තව සතියක් විතර යනවා මේ වගේ හොඳට මල් පිපෙන්න. තව මදි මේ පිපිලා. මේ තියෙන ගංජා බැල. පෙනුම සමාන වුණාට ඇත්තටම මේක වල් වර්ගයක්. මේ තියෙන අපි ආපු මේ මල් යාය අපි ෆොටෝ ටිකක් එහෙම ගහුවා මම පේජ් එකේ දාන්නම්. මේ මාර ලස්සනයි හැබැයි ලොකේෂන් එක. දැන් අපිට මේ තව විනාඩි 10ක් විතර තමයි ඊළඟ ට්‍රේන් එක තියෙන්නේ. ඊට පස්සේ ආයෙ පැය 4කින් විතර තමයි ඊළඟ ට්‍රේන් එකක් තියෙන්නේ. අපි ඉන්න සිටි එකට. ඉතින් අපි දැන් ටක් ගාලා යනවා මේ වයිෆුත් යනවා ඉස්සරහින්. මේ තව විනාඩි 10ක් විතර තමයි ට්‍රේන් එක එන්න තියෙන්නේ. ඉතින් කිලෝමීටරයක් විතර යන්න තියෙනවා. ටිකක් දුර ආවා මොකද මේ තාම පිපිලා මදි. අපි ඉන්න ඒ ස්ටේෂන් එක හරිය පිපිලා මදි. ඉතින් අපි පොඩ්ඩක් ට්‍රේල් පාර දිගේම තව ඉස්සරහට ආවා. ඉතින් ඇත්තටම ගොඩක් ලස්සනයි. රුමේනියාවේ ඉන්න අයත් පොඩ්ඩක් මේ හැමතැනම වගේ තියෙනවා. ඉතින් ඔයාලට ඇවිදලා බලන්න පුළුවන්. ඔය වගේ ලස්සන තැන් වලට අවිලා මේ කුණු දාලා ගිහිල්ලා මේ කොම ඉතින් මේ හැමතැනම මේ ඉන්නවා. ඉතින් සමහරක් මිනිස්සු ඉන්නවා. ඉතින් ඔහේ හැමතැනම කෙල ගහනවා. බස්වල යද්දි වුණත් බස් එකේ වුණත් පැයක් ගාලා කෙල ගහනවා. ඉතින් මාර මිනිස්සු ඉන්නේ මේ වැඩ කරන තැන ඉන්න තැන එහෙම කෙල ගහනවා. ඉතින් එහෙම ගානක් නෑ මේ කට්ටියට.
මේ ට්‍රේන් එකේ තමයි අපි ආවේ. ට්‍රේන් එකේ තමයි දුවලා ට්‍රේන් එක අල්ලගත්තා. නැත්තම් ආය 3:00 තමයි ඊළඟ ට්‍රේන් එක තියෙන්නේ. දැන් වෙලාව 9:00යි. ගොඩක් වෙලා ඉන්න ඕන හින්දා කොහමද දුවලා ට්‍රේන් එක අල්ලගත්තා. දැන් තමයි ට්‍රේන් එක ආවේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.